එතුමගේ ආදායම් යෝජනා අනුව වැට් ගෙවන පිරිස සම්බන්ධයෙන් මෙතෙක් කල් තිබිච්ච සීමාව අඩු කරලා තියෙනවා. බඩු භාණ්ඩ විකුණන තැන වර්ෂයකට කෝටි 6ක් කියලා තිබුණේ ඒක කෝටි 3.6 කරලා තියෙනවා. වෙන වචන වලින් කියනවා නම් මාසෙකට 1,60,000ක පිරිවැටුමක් තිබිච්ච අය තමයි මීට කලින් බදු ගෙවිය යුත්තේ. වැට් වලට රෙජිස්ටර් විය යුත්තේ. දැන් ඒක රුපියල් ලක්ෂ කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා 30,000ක් කඩසාප්පු වැට් වලට ඇතුල් කරගන්න. එතකොට බලාපොරොත්තු ආදායම බිලියන 150. කොහොමද ඒ ආදායම ලැබෙන්නේ මේ 118 භාණ්ඩ හා සේවා වලට එකතු කිරීම. කොටින්ම ජීවන බර වැඩි කිරීම. ඉතින් ජනාධිපතිතුමාගෙන් කවුරුත් බලාපොරොත්තු වුණා සමාජ සාධාරණත්වය. මොකද ලොකුවට කතා කරපු දෙයක් ඒගොල්ලෝ 140යි 60යි අනුපාතයට ඍජු බදු වක්‍ර බදු ගේනවා කිව්වා. දැන් මොකද කරලා තියෙන්නේ වක්‍ර බද්දට තවත් බිලියන 150ක් එකතු කරලා තිබීම තමයි ඔහු කියලා තියෙන්නේ බඩු මිලට බලපාන විදිහට. ආණ්ඩුවට ස්වාධීන අයවැයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. මොකද අපි 2027 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති රාමුවට යට වෙලා තිබෙන නිසා. ඒ IMF රාමුවේ ආදායම් ඉලක්ක වලට අනුකූලව තමයි 2025 අයවැය ඉදිරිපත් කළේ. 2026 අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. 2025 ආදායම් ඉලක්කයේ තිබුණා ට්‍රිලියන 5ක් පමණ. ඒ ආදායම් ඉලක්කය ආණ්ඩුව සපුරාගෙන තියෙනවා. විශේෂම රේගු දෙපාර්තමේන්තුවේ ඉලක්කය ඉක්මවා ආදායම් එකතු කරන්න හැකියාව ලැබෙන බව පළවෙනි මාස 9 දී පෙනී ගොසින් තිබෙනවා. ආණ්ඩුවේ මේ ජයග්‍රහණය ළඟා කරගෙන තියෙන එක සතුරුදායක දෙයක් භාණ්ඩාගාරයේ පැත්තෙන්. හැබැයි අපි අර ලස්සන හරබර වචනවලට යටින් කියන යථාර්ථය ගත්තොත් රේගු දෙපාර්තමේන්තුවේ මේ දැවැන්ත ට්‍රිලියන 2කට අධික මේ ආදායම ඉපයාගෙන තිබෙන ප්‍රධානම හේතුකාරකය වෙලා තියෙන්නේ වාහන ආනයනයේ හරහා ලබා ගන්නා ලද දැවැන්ත බදු ප්‍රමාණය. මේ පළවෙනි මාස 9ට මේ බදු ප්‍රමාණය බිලියන් 600ක් පමණ වන බව ප්‍රකාශ කරලා තියෙනවා. ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ බිලියන් 450ක්. නමුත් ඒක ඉක්මවා ගිහින් තියෙනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ මහ බැංකුව අධිපතිවරයා ඩොලර් බිලියනයක වාහන ගේනවා කියලා. මේ වෙන විට LC විවෘත කරලා තියෙන බව පේනවා ඩොලර් බිලියන 2කට ආසන්නයි. මේ අවුරුදු පෙබරවාරි මාසේ අඳුන්වා දුන්නා ඩිජිටල් සේවා බද්දක්. ඒ ඩිජිටල් සේවා බද්ද නිසාත් ආදායම් වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුවේ ආදායම් වැඩිවීම පැත්තෙන් සාර්ථකත්වයක් ඇති කරගෙන තියෙනවා. හැබැයි ඒක ඊටාම తాවකාලික දෙයක් බව ප්‍රකාශ කරන්න ඕන. වියදම් පාර්ශවය පුනරාවර්තන වියදම් පාර්ශවය ගත්තොත් පුනරාවර්තන වියදමයි ප්‍රාග්ධන වියදමයි දෙකේම එකතුව රුපියල් බිලියන 4285යි. ඒ වියදම යම්කිසි ප්‍රමාණයකට ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා ආවරණය කරගන්න. ආවරණය කරගෙන තියෙන්නේ ප්‍රාග්ධන වියදම් අඩු කිරීමෙන්. ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අමාත්‍යාංශවල ප්‍රගති වාර්තාවේ සාමාන්‍යයෙන් මීට පෙර අමාත්‍යාංශවල පුනරාවර්තන වියදම් ප්‍රගතිය වෙනමයි ප්‍රාග්ධන වියදම් ප්‍රගතිය වෙනමයි සඳහන් කරලා තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ පාර දෙකේම එකතුව තමයි දාලා තියෙන්නේ. හේතුව ප්‍රාග්ධන වියදම් වෙලා නැහැ. වාර්තා වෙන විදිහට පළවෙනි මාස 9ටම ප්‍රාග්ධන වියදම් වෙලා තියෙන්නේ සාමාන්‍ය මුළු වියදමෙන් 25ක් පමණ. මේක ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය ආණ්ඩුවේ කළමනාකරණය හා අනිකුත් කාරණා එක්ක විතරක් නෙවෙයි දලදේශීය වර්ධනයට තදින් බලපානවා. මොකද ආණ්ඩුව ආසන්නයෙන් දලදේශීය නිෂ්පාදනයෙන් 4.5% පමණ ආයෝජනය කරයි පුජ්‍යලික අංශයට අමතරව කියලා විශ්වාස කරනවා. ඒක ආයෝජනය නොවුනොත් 101කින් පමණ අපගේ දලදේශීය නිෂ්පාදනය බිඳ වැටෙනවා. මම හිතන්නේ අරුණ කුමාර දිසානායක මහත්තයා මේක බලන්න ඕනේ. පාර්ලිමේන්තුවේ පර්යේෂණාංශය විසින් වාර්තාවක් හදලා තියෙනවා 2025 අයවැය යෝජනා ප්‍රගතිය කියලා. එතුමා ඉදිරිපත් කරපු අයවැය යෝජනා ප්‍රගතිය. ඒ පොඩ්ඩක් කියවලා බලුවා නම් හොඳයි. ඒක එතුමාට ඉතාම ප්‍රයෝජන වෙයි තමන් ඉන්න තැන කොහෙද කියලා බලා ගන්න. විශේෂයෙන්ම 2025 අයවැයෙන් ඉදිරිපත් වූ ආර්ථික ඉලක්ක හා ප්‍රගතිය කියන එක දිහා බැලුවාම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව 113ක වියදම් සීමාවක් තිබුණා. ප්‍රාථමික වියදම ඒක ඉක්මවන්න නැතුව ගිහින් තියෙනවා. ඒක ඉක්මවන්න නැතුව ගිහින් තියෙන්නේ කොහොමද? ප්‍රාග්ධන වියදම කප්පාදු කිරීමෙන්. ඒ වගේම දැඩි මූල්‍ය සීමාවන් අනුව රාජ්‍ය වියදම් කළමනාකරණය ගැන කිව්වා. අපිට නම් පෙන්ලා නැහැ වාහන වෙන්දේසි කළා කියලා, උපභෝගී වාහන ගත්තේ නැහැ කියලා, ඒ වගේම බංගලා ගත්තේ නැහැ කියලා රාජ්‍ය පුනරාවර්තන වියදමේ විදුලි බිලේ, ජල බිලේ, ප්‍රවාහන බිල් වල, ඒ වගේම ආයතනික බිල් වල කිසිම අඩුවක් වෙලා නැහැ. 8%කින් ඒවා වැඩි වෙලා තියෙනවා. ඒ අනුව දූෂණය නවත්තලා, සුපෝපභෝගීත්වය නවත්තලා, අල්පේච්ඡතාවය අඳුන්වා දීලා රාජ්‍ය වියදම් කළමනාකරණය ගැන ඉතාම හරබරව කරපු දේශනය ප්‍රතිඵලදායක වෙලා නැති බව කවුරුවත් නෙවෙයි පාර්ලිමේන්තුවම කියනවා.
තියෙනවා. ප්‍රාග්ධන වියදම් සඳහා දළදේශීය නිෂ්පාදනයෙන් 4% වෙන් කරලා තියෙනවා. නමුත් ඒ ඉලක්කය සපුරලා නැති බව කියලා තියෙනවා. අපිට හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ මේ දෙසැම්බර් 31ට. මූර්ත දළදේශීය නිෂ්පාදනයේ වර්ධනය 5%කට වැඩි ඉලක්කයකට යනවා කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. 4.5යි. නියම උත්තරේ නෙවෙයි දැනට තියෙන අපෝහණය. යම්කිසි ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා ජංගම ගිණුම පැත්තෙන් විනිමය අනුපාත උච්චාවචනයන් අවම කරනවා කියලා කිව්වට රුපියල ඩොලරයට සාපේක්ෂව 3.9කින් අව ප්‍රමාණය වෙලා තියෙනවා. ලෝකයේ ඩොලරයට තියෙන ඉල්ලුම පහළ ගිහිල්ලා ඩොලරය පහළ යන මට්ටමක තමයි රුපියලට සාපේක්ෂව මේ 3.9 එකතු වෙලා තියෙන්නේ. එදා එතුමා ප්‍රකාශ කළා තියෙනවා සේවා අපනයනය හා භාණ්ඩ අපනයනය ඩොලර් බිලියන 19ක් කරනවා කියලා. හැබැයි එතුමාගේ මහ බැංකුව කියලා තියෙනවා ඒක 15.5යි. ණය නොවන ගලාීම්හි වර්ධනයක් ඇති කර ගන්නවා කියලා තියෙනවා. ඍජු ආයෝජන ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් මිලියන 779ක් කියලා තියෙනවා. සේවා නියුක්ති ප්‍රේෂණ 5800 ගණන් මේ පළවෙනි මාස 9 ආවයි කියනවා. සංචාරක ඉපයීම් වලින් ඩොලර් බිලියන 2.4ක් ඇවිල්ලා තියෙනවා. මේකෙන් මම හිතන්නේ ඇත්ත ගාන තියෙන මේ සේවා නියුක්ති ප්‍රේෂණ විතරයි. මොකද වර්ෂයකට 1,50,000කට වඩා වැඩි පිරිසක් විදේශගත වෙනවා. ඇත්තටම දැන් ගත්තොත් 3 ලක්ෂයකට අධික පිරිසක් රටෙන් විදේශගත වෙනවා වර්ෂයකට. තිබුණේ සාමාන්‍ය 1,50,000යි ඒක දෙගුණ වෙලා තියෙනවා මේ කාලය ඇතුළත. මේ සංචාරක ඉපයීම් හොයන ක්‍රමය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව ඒක හොයන්නේ රටට එන සංචාරකයෝ ඩොලර් 160ක් 180ක් දවසකට වියදම් කරනවා කියන උපකල්පනයේ මත. එහෙම නැතුව හෝටල් වලට ගලා ආපු ධනය, එහෙම නැත්නම් ප්‍රවාහන වලට ගලා ආපු ධනය පිළිබඳ නිශ්චිත තොරතුරු ඇතිව නෙවෙයි. ඒ වගේම මේ ඍජු ආයෝජන ගැන කතා කළාට මොකද මම වගකීමෙන් කියනවා 1 ඩොලරයක් මේ රට ඇතුලේ පැලවෙලා නැහැ. ඒ වෙනුවට මේ රටේ කොටස් වෙළඳ පොලෙන් බිලියන 20කට අධික ප්‍රමාණයක් විදේශ වලට ඇදී ගිහින් තියෙනවා කළ ආයෝජනවල ආපසු ගැනීම හැටියට. ප්‍රාථමික ගිණුමේ ශේෂය ඉතා හොඳ මට්ටමකින් පවත්වාගෙන ගිහින් තියෙනවා. විශේෂයෙන්ම දුන්න අස්වැසුම වැඩසටහනේ දුගීකම නියලන්න රුපියල් මිලියන 500ක්. කනගාටුයි කියන්නේ ඒකෙන් වියදම් කරලා තියෙන්නේ අනුර කුමාර දිසානායක ආණ්ඩුව මිලියන 168යි. තීරුබදු රාමුවක් මේ වාර අයවැයත් කිව්වා, ගිය පාර අයවැයත් කිව්වා. ආදායම් එකතු කිරීම රේගු පනත ගිය අවුරුද්දෙත් කිව්වා, මේ අවුරුද්දෙත් කිව්වා තාම ඇවිල්ලා නැහැ. ආයෝජන ආරක්ෂණ පනත ගිය අවුරුද්දෙත් කිව්වා, මේ අවුරුද්දෙත් කිව්වා තාම ඇවිල්ලා නැහැ. රාජ්‍ය පුජ්‍යලික හවුල්කාරත්වයේ පිළිබඳ පනත ගිය අවුරුද්දෙත් කිව්වා, මේ අවුරුද්දෙත් කිව්වා ආවිල්ලා නැහැ. ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15ක් කරන්න ඩිජිටල් ආර්ථික අධිකාරියක් හදනවා කියලා කිව්වා. 25 දිත් කිව්වා, මේ අවුරුද්දෙත් කිව්වා. ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් මේ වෙනකන් අරන් නැහැ. හුඟක් අය හිතනවා මේවා මිනිස්සුන්ට අමතකයි කියලා. නෑ, එතුමාගේ කතාව මේ මම නෙවෙයි පාර්ලිමේන්තුවේ විශ්ලේෂණ අංශයෙන් විශ්ලේෂණය කරලා ගහලා තියෙන වාර්තාව මේකෙන් පේනවා. එතුමාගේ ප්‍රගතිය දීර්ඝ වාර්තාවක් තියෙනවා. කොට කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ බොහෝ දෑ ගිය අවුරුද්ද කියපුවා මේ අවුරුද්දෙත් පුනරාචරණය කරපු එක ඇරෙන්න වෙන දෙයක් කළා නෑ. 26 ආදායම් ඉලක්ක බිලියන 5240ක් කියලා තියෙනවා. ඒක ඇතුලේ අර වාහන වලින් තවත් රුපියල් බිලියන 500ක් 550ක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් වාහන වෙළඳපොළ අපිට පේනවා දැන් ක්‍රමයෙන් සන්තෘප්ත වෙනවා. එනිසා ඒ ආදායම ලැබෙයි කියලා හිතන්න අමාරුයි. අයවැය යෝජනා වගේක් එතුමා ඉදිරිපත් කළා. ඒ යෝජනා වලටත් වැය වෙනවා රුපියල් බිලියන 109ක්. ඒක හොයාගන්න යන්නේ කොහොමද? අන්න ඒක තමයි වැදගත්. රෙදිපිලි, පොල් තෙල්, පාම් ඔයිල් ඒවා සම්බන්ධයෙන් කිලෝග්‍රෑමයකට තිබිච්ච බද්ද වෙනුවට වැට් එකත් SSCL එකක් දාලා තියෙනවා. වාහන වලටත් SSCL එක දාලා තියෙනවා. කලිනුත් තිබුණා. නමුත් ඒක හුඟක් දෙනෙක් මග ඇරලා ගියා. ඒ තිබිච්ච පන්තේ තිබිච්ච අඩුපාඩුත් එක්ක දැන් ඒක දාලා තියෙනවා. ඒ වගේම අලුත් තීරුබදු ප්‍රතිපත්තියක් පිළිබඳ අදහසක් පළ කළ තිනවා. පනත නෙවෙයි. අපි සතුටුයි ඩිජිටල් කරණය පිළිබඳ ගන්න පියවරවලට. හැබැයි ඒක ඉබි ගමනින් යන්නේ. යම් යම් ඒවා යෝජනා කරලා තියෙනවා මේ පාර. උදාහරණයකට පොස් මැෂින්. කඩවසාප්පුවල තියෙන පොස් මැෂින් රෙමිස් සිස්ටම් එකත් එක්ක දේශාධන දෙපාර්තමේන්තුව එකතු කරන්න ගත්ත තීරණේ. ඒ වගේ කාරණා හරහා යම් කිසි ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් තව පුළුල් වීමක් මේක ඉතාම හිමින් වෙන්නේ. අපි ආදර්ශයට ගන්න ඕනේ අපේ අල්ලපු රට ඉන්දියාව 2014 දී තාම ඍජු දැඩි ක්‍රියාමාර්ගයක් මගින් ඒක කරලා ලොකු ප්‍රතිඵල ළඟා කරගත්තා. ඒ වගේම අප්‍රිකාවේ රටවල් ලොකු ප්‍රතිඵල ළඟා කරගෙන තියෙනවා. මේ මෑතදී ලංකාවට ආපු බදු විශේෂඥයෙක් වන ආචාර්ය මික්මුව කිව්වා ලංකාව අප්‍රිකාවට වඩා අවුරුදු 20ක් පිටිපස්සෙන් ඉන්නේ කියලා. ඉතින් සිස්ටම් චේන්ජ් ඕනනම් ලබන අවුරුද්දම මේ කළ යුතුයි මේ විදිහට හීන් නූලෙන් යන ගමන වෙනුවට. News Hub. Peopleizing the news.